සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අදත් අපි කතා බහ කරන්න සූදානම් වන්නේ ජීවිතයට වැදගත් වන කාරණා කීපයක් කින්ස් හොස්පිටල් එකේ ඉඳගෙන. විශේෂයෙන්ම මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙන මාතෘකාවක් තමයි ප්ලාස්ටික් සැත්කම් කියලා කියන්නේ. ගොඩක් අය කැමති ප්ලාස්ටික් සැත්කමක් කරගන්නට. විශේෂයෙන්ම ඒ සම්බන්ධව කතා බහ කරන්න, ඒ සම්බන්ධව වගකිව යුතු තැනකට යන්න, ඒ වගේම තමන්ගේ ශරීරයේ සමහර වෙලාවට අඩුවෙන් තියෙනවා නම් වැඩියෙන් තියෙනවා නම් වෙනස්කම් කරගන්න ඕන නම් මේ සියලු දේවල් සඳහා ප්ලාස්ටික් සැත්කම් යෝජනා කරනවා. එනිසා මේ ප්‍රමිතිගතව නිසියා ක්‍රම වේදයකට අනුව ඒ වගේම ඇත්තටම විශ්වාසනීය විදියට මේ ප්ලාස්ටික් සැත්කමක් කරගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව තමයි අද දවසේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. කින්ස් හොස්පිටල් අපි නිරන්තරයෙන් සඳහන් කරනවා වගේම ඔබ වෙනුවෙන් ඔබත් එක්ක සහයෝගයෙන් අත්වල බැඳ ගන්නවා. අපිට කතා බහට එකතු වෙලා ඉන්නවා විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන වෛද්‍යතුමා. සුබ දවසක් කියලා පිළිගන්නවා. සුබ දවසක්. අපි කතා බහ කරන්නේ අද දවසේදී මේ කොස්මැටික් සර්ජරි සම්බන්ධව. ප්ලාස්ටික් සැත්කමක් කරනවා නම් මේ සම්බන්ධව ගොඩක් අය විමසිලිමත් වෙනවා. මුලින්ම කැමති දැනගන්න ඇත්තටම මේ සර්ජරි වර්ග ගණනාවක් වෙන ප්ලාස්ටික් සැත්කම් පිළිබඳව කතා බහ කරමු. කොස්මැටික් සර්ජරි කියන්නේ මොකක්ද? දිසංක ඇතරම ප්ලාස්ටික් සර්ජරී කියන අපිට මුලොකු අම්බෙල්ලක් කියට තියෙන එක කොටසක් තමයි මේ කොස්මටික් සර්ජරි කියන්න. ඒක එක කොටසක්. මේක තින එකම දේ තමයි අපි සාමාන්‍යයෙන් ශල්්‍ය කර්ම කරන්නේ රෝගීන්ට. හැබැයි අපි කොස්මටික් සර්ජරි කරන්නේ රෝගීන්ට නෙමෙයි, සාමාන්‍ය මිනිසුන්ගේ රූපය සහ පෙනුම වැඩි දියුණු කරගන්න. එක තමයි මෙතන තියෙන විශේෂත්වය. මොකද අපි අපේ ළඟට එන කට්ටියට අපි පේෂන්ස්ලා කියන්නේ, අපි කියන ක්ලයන්ට්ස්ලා. ඒතර ඒගොල්ලන්ගේ තියෙන පෙනුම වෙනස් කරගන්න හරි, පෙනුම වැඩි දියුණු කරගන්න හරි, එහෙම නැත්නම් තියෙන පෙනුමේ පොඩි වෙනස්කම් ඇති කරගන්න, ඒ වගේ දේවල් තමයි මේ කොස්මටික් සර්ජරි වලදී කරන්නේ. මේකදී ප්‍රධාන වශයෙන්ම කරන්නේ පෙනුම පිළිබඳ යම්කිසි දෙයක්. ඒ කියන්නේ පෙනුම වැඩි දියුණු කිරීම හෝ පෙනුම වෙනස් කිරීම හෝ අන්න ඒ වගේ දෙයක්. සාමාන්‍යයෙන් ඔබට මූණට හම්බෙලා කෙනෙක් කියනකොට නාය පොඩ්ඩක් ඇදයි නේද? සමහරවිට කන පොඩ්ඩක් ලොකුයි නේද? බඩ පොඩ්ඩක් වැඩි නේද? තව පොඩ්ඩක් අර ඉංගසුක හදාගන්න පුළුවන් නේද? ඔහොම ප්‍රශ්න තියෙනවනේ ඕනතර. ඒ කියන්නේ පෙනුම සම්බන්ධ, මේ ලස්සන සම්බන්ධ. අපි කැමති හැමෝම ලස්සනට ජීවත් වෙන්න, හැඩට ජීවත් වෙන්න කැමති. තමන්ගේ සමහර වෙලාවට මේ තරුණ කාලේ අවුරුදු 90ක් විතර දික් කරගන්න තියෙනවනේ. ඒත් කැමති. ඒ නිසා මම කැමති දැනගන්න ප්‍රධාන වශයෙන් මොනවාද මේ කොස්මැටික් සර්ජරි අතරට ගැනෙන්නේ? අර මේ මගේ නිසංග එකට හොඳ මුලාරම්භයක් දුන්න මේ නහය ඇදයිද කන ලොකුයිද අන්න ඒ වගේ කියන මේ කොස්මටික් සර්ජරි වල අපිට සීමාවක් කියන්න බෑ. හිතේට සිට දෙපතුල දක්වා තියෙන සියලුම කොටස් වල යම්කිසි පෙනුමක් වර්ධනය කරගන්න අවශ්‍ය නම් අපිට ශල්‍ය කර්මයක් කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපි කරන්නේ මුහුණ, පියයුරු සහ බඩ වගේ දේවල් තමයි මේකදී ප්‍රධාන වශයෙන්ම වැඩිපුර කරන සැත්කම්. මුහුණ ගත්තොත් අර ගොඩක් වෙලාවට නහයේ හැඩය වෙනස් කර ගැනීම, එහෙම නැත්නම් නහයේ හැඩය තව ටිකක් ෂාප් කරගන්න ඕනේ. සමහර අයට තියෙනවා ඇත්තම නහයේ හැඩය සාමාන්‍යවත් මේ නහයේ බ්‍රීදිං ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ නහය ඇතුලේ තියෙන සෙප්ටම් එක ඒ වගේ දේවල් වල ඇද වගේ දේවල් තියෙනවා. ඒවා කරෙක්ට් කරන්නත් පුළුවන් මේ සැත්කමකින්. ඒ වගේම කනේ පෙනුම කන ටිකක් පස්සට ගිහිලා තියෙනවා නම් හදාගන්න. නැත්නම් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා අපිට බැට්ටියස් කියලා. ඒ වගේ එකක් තියෙනවා පිටපස්සට ගන්න. ඒතකොට සමහර වයසට යෑමේදී මුහුණේ ඇති වෙන වෙනස්කම්, හම රැටි වැටලා එල්ලලා තියෙනවා නම් ඒක හදාගන්න. ඇහි බෑම පහත් වෙනවා නම් ඒක උස්ස ගන්න. ඒ වගේ දේවල් මුහුණේ කරන්න පුළුවන් ප්ලාස්ටික් ශල්‍ය කර්ම ගොඩක් තියෙනවා. සමහර වෙලාවට මේ දැන් සමහර අය අරන් ඇවිල්ලා කියනවා ජනප්‍රිය, දකලා පුරුදු, ගොඩක් අය ප්‍රශංසා කරන මුහුණක් අරගෙන ඇවිල්ලා කියනවා මේ හැඩේ මට හදලා දෙන්න බැරිද කියලා එහෙමත් අහන වෙලාවක් තියෙනවනේ. ඒක ඇත්තටම මේ ටිකක් සුලභ දෙයක්. පින්තූරයක් අරගෙන ඇවිල්ලා එහෙම නැත්නම් මේ ඩවුන්ලෝඩ් කරපු පින්තූරයක් ඇවිල්ලා මේ විදිහට හදලා දෙන්න පුළුවන් කියලා. ඒත් ඒ වගේ දේවල් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් ඔබම තමයි. හැබැයි ඔබේ තියෙන පෙනුම ටිකක් වැඩි දියුණු කරගෙන වයසට ගියපු පෙනුමක් තියෙනවා නම් ඒක හදලා. අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි මේකෙදි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ වෙනම පුද්ගලයෙක් කරන්න පුළුවන් සත්කමක් නෙමෙයි මේ කොස්මටික් සර්ජරි සහ ප්ලාස්ටික් සර්ජරි. ඒක චිත්‍රපටිවල. හරි. අපි මුහුණ සම්බන්ධව කතා කරේ. ඊට පස්සේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපේ මේ විශේෂයෙන් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි පියයුරු වල තියෙන ප්‍රශ්න. සමහරුගේ පියයුරු ප්‍රමාණයෙන් විශාල වෙන්න පුළුවන්, නැත්නම් කුඩා වෙන්න පුළුවන්, නැත්නම් එල්ලා වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දරු ප්‍රසූතියකට පස්සේ පියයුරු වල විවිධ වෙනස්කම් එනවා. එතකොට මෙන්න මේ වගේ දේවදී අපිට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු අපිට ප්‍රධාන වශයෙන් කරන දේවල් තමයි සමහර තරුණ කාන්තාවල හිතනවා මගේ පියයුරු ප්‍රමාණයෙන් පොඩි උපතින්ම වර්ධනය වෙලා නැහැ කියලා. ඒක වැඩි දියුණු කරගන්න පුළුවන් බ්‍රෙස්ට් ඉම්ප්ලාන්ට්ස් ඒ වගේ ශාස්ත්‍රණ තියෙනවා.
එවනතුව සමහරලාට පියවරු ප්‍රමාණය ඉතා විශාල නං මවකිල්දීම වගේ දේවල් නිසා පියවරු එල්ලා වැටීමක් සිද්ධ වෙලා තියෙනව නම් මේවා ආපහු යථා තත්වයට පත් කරන්න කුඩා කරන්න වගේ දේවල් මේකෙදී අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ සමහර උදරය සම්බන්ධවත් මේ වගේ දේවල් කරනවනේ. ඔව් උදරය සම්බන්ධත් ප්‍රධාන වශයෙන්ම දැන් තියෙන ආහාර රටාව ව්‍යායාම අඩුකම ඒ වගේ දේවල් නිසා ගොඩක් අයට අපේ ජෙනටිකලි අපේ ෆැට් තැන්පත් වෙන්නේ බඩ ප්‍රදේශයේ. බඩේ සහ දෙපැත්තේ. එතකොට අපි කොච්චර එක්සර්සයිස් කරත් ඩයට් කරත් සමහරවිට මේ බඩේ තියෙන ෆැට් එක අයින් කරගන්න අමාරුයි. එතකොට මේවා අඩු කරගන්නත් පුළුවන් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ දේවල් තියෙනවා. අපි කියන ලයිපොසක්ෂන් අය වගේ දේවල්. ඒ වගේම තව කෙනෙක් අපිටම විශේෂම කාන්තාවන් දාරපු සූතියකින් පස්සේ ගුණගේ බඩ එල්ල වැටෙනවා. ටිෂූස් ඇදිලා තියෙනවා. ඉතින් ඒකදී අපි කියනවා මමි මේකෝ එකක් කියලා. ඒ කියන්නේ යාගේ මාතෘත්වයේ දී වෙනස් වන සිරුර නැවත යථා තත්ත්වයට ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්න. ඒ වගේ ශල්‍ය කර්ම ගොඩාක් මේක තියෙනවා. ඒක අවශ්‍ය සුදුසු කෙනාට සුදුසු ශල්‍ය කර්මය තෝරා ගැනීම තමයි මුලින්ම අපි කරලා ඒකට අදාළ උපදෙස් ටික ලබා දෙන්නේ. හරි ඒකත් එක්ක වෛද්‍යතුමනි මට තියෙන ඊළඟ කාරණාව තමයි රූපලාවන්‍ය සම්බන්ධව. වෙනතන මේ අපේ හැඩය සම්බන්ධව කතා බහ කරාම සමහර අයගේ තියෙනවා සමහරවිට මුහුණේ ඩැමේජ් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බඩේ හරි මේ ඇඟේ හරි කොහේ හරි තැනක ඩැමේජ් ඇති වෙලා තියෙන්න පුළුවන්. මේ ඩැමේජ් එකක් ප්ලාස්ටික් සර්ජරි එකකින් වෙනස් කරන්න පුළුවන් කමක් තියෙනවද? ඔව් ඒකක් අය අහන ප්‍රධාන කාරණා. ප්‍රශ්නයක්. ඔව් ඒක තමයි මං කිව්වේ සංක ඒක අර කොස්මෙටික් සර්ජරි ගානට නෙමෙයි එන්නේ. ඒක ප්ලාස්ටික් සර්ජරි. අපි කියනවා රීකන්ස්ට්‍රක්ටිව් සර්ජරි. ඒකත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාවෙම එක පැත්තක් තමයි. ඒකදී අපි කරන්නේ රීකන්ස්ට්‍රක්ෂන් එකක්. කියන්නේ ඩැමේජ් එකක් තියෙනවා නම් ඒක නැති විදියට හදන ටෙක්නික්ස්. ඒ වගේ ටෙක්නික්ස් තියෙනවා. ඒ කියන්නේ ඕන ක්‍රමවේදයක් භාවිත කරන්න පුළුවන්. ඕන ක්‍රමවේදයක් භාවිත කරන්න පුළුවන් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී. ඇත්තම ප්ලාස්ටික් කියන්නේ අපි හෙදිනෙදා දකින ප්ලාස්ටික් නෙමෙයි. මේකෙදි කරන්නේ අපි මෝල්ඩිං. එහෙම නැත්නම් මොනවා හරි තියෙන ඇඟේම තියෙන ටිෂූස්, ඇඟේම තියෙන පටක වර්ග විවිධ හැඩතල වලට පත් කරලා ඒ අවශ්‍ය අපිට කැඩිච්ච තැනක් හරි එහෙම නැත්නම් ඩැමේජ් වෙච්ච තැනක් හරි රිපෙයාර් කරන එක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. එතන මේක ආර්ට් එකක්. ආර්ට් එක. හරියටම හරි. මොකද හේතුව ලෝකයේ හැම එකක්ම ආර්ට් එකක්. ඒ ආර්ට් එක දැනගෙන කළොත් ඒ ආර්ට් එකට වගවීමක් වගකීමක් තියෙනවා නම් එතකොට තමයි අතිසාර්ථක වෙන්නේ. ඒක නිසාම මේ සමහර අය අහන කාරණාවක් තමයි දැන් මේකේ වයස් සීමාවක් තියෙනවද කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ওই ප්ලාස්ටික් සර්ජරියක් එහෙම කරන්න, ඔය කොස්මෙටික් සර්ජරි එකක් කරන්න ගොඩක් අයට මතක් වෙන්නේ ටිකක් වයසට ගියාම. එතකම් මතක් වෙන්නේ තරුණ කාලේ හොඳට ඉන්නවා. ඊට පස්සේ තමයි මතක් වෙන්නේ අපි මෙහෙම එකක් කරා නම් අර වගේ හිටියනම් කියලා හිතෙන්නේ. වයස් සීමාවක්, වයස් භේදයක් තියෙනවද? ප්ලාස්ටික් සර්ජරි වලදී වයස් භේදයක් නැහැ. මොකද ඒක අපි සමහර පොඩි ළමයින් ඉඳලා වයසට යන දෙක අයගේ දක්වාම ප්ලාස්ටික් ශල්‍ය කර්ම කරනවා රීකන්ස්ට්‍රක්ෂන් කරන්න. හැබැයි කොස්මෙටික් සර්ජරි වලදී අපි ගොඩාක් කුඩා අවදියේදී කොස්මෙටික් සර්ජරි කරන්නේ නැහැ. ඒක හේතුවක් තමයි මොකද ඒගොල්ලෝ වර්ධනය වෙනවා. ඒක අපේ සිරුරේ වර්ධනයත් එක්කම හැඩතල වෙනස් වෙනවා. එතකොට අපි පොඩිම කාලේ යම්කිසි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ටෙක්නිකක් භාවිත කරලා තිබුණා. දැන් කොස්මෙටික් සර්ජරි එකක් කරොත් එයාගේ තව චුට්ටක් වර්ධනය වෙනකොට ඒකේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් කොස්මෙටික් සර්ජරි එකක් අපි රෙකමන්ඩ් කරන්නේ වර්ධන සීමාව පහු වෙච්ච කෙනෙකුට. අවුරුදු 18ක් 19ක් වගේ වෙච්ච කෙනෙකුට. ඒතර අර මුල් අවස්ථාවේදී අපි කියන පොඩි කාලේදී ඒ කියන්නේ අවුරුදු 20 30 40 වගේ ඔය විදියට උදරේ එල්ලා වැටීම වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි වෙන්න පුළුවන් දේවල් තමයි ඒගොල්ලන්ගේ නහයේ සම්පිසද වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ තරුණයන්ගේ පියයුරු වර්ධනය වීම. අපි කියන ගයිනකොමැස්ටියා කන්ඩිෂන් එක. අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවට අපි කොස්මෙටික් සර්ජරිස් කරනවා. හැබැයි මේකදී අපි තුමු අවුරුදු 80ක්ද 90ක්ද 100ක්ද කියන එකක් වැදගත් නැහැ. ඔබ සාමාන්‍ය හෙල්දි තත්ත්වයේ ඉන්නවා නම් ඒ කියන්නේ මේක අත්‍තරම සී නැති කළ කරන ශල්‍ය කර්ම තමයි අපි ගොඩක් තියෙන්නේ. යන සීසී වලදී ඔබ ෆිට් නම් ඔබට අවශ්‍ය ප්ලාස්ටික් ශල්‍ය නැත්නම් කොස්මෙටික් සර්ජරි එකක් කරන්න අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් අය හිතනවා මේ ගැහැණු ළමයින්ට විතරයි කාන්තාවන්ට විතරයි මේ සර්ජරි තියෙන එක නෑ. කොස්මෙටික් සර්ජරි කියලා කිව්වහම පිරිමි පාර්ශවයටත් තියෙනවා. ඔබට තියෙන ගැටලුව සම්බන්ධව වෛද්‍යතුමා මුණ ගැහිලා කතා බහ කළාට පස්සේ ඔවුන් විසඳුම් ලබා දෙනවා. මෙන්න මේ විදියට, මෙන්න මේ හැඩයට, මෙන්න මේ ආකාරයට තමයි කරන්න ඕනේ කියලා. එතකොට නිසි පිළිතුරක් ලැබෙනවා වගේම ඒ සම්බන්ධව වග කියනවා කින්ස් හොස්පිටල් එක. ඒක නිසා ඔබට ඔබගේ සැත්කම සාර්ථකව කරගැනීමේ සහ ඔබගේ ඉස්සරහ ජීවිතය ලස්සන කරගැනීමේ හැකියාව තිබෙනවා. හැබැයි මේ ප්ලාස්ටික් සර්ජරි කියලා කිව්වහම එහෙම නැත්නම් මේ කොස්මෙටික් සර්ජරි කියලා කිව්වහම ලංකාවේ මෑත කාලේ තාමත් බහුලව කතා බහට ලක් වෙච්ච මාතෘකාවක් වුණා. ඒකේ හින්දම හතුපි පෙන්නා වගේ මේ සර්ජරි කරන ස්ථාන නිර්මාණය වෙන්න පටන් ගත්තා.
එතකොට දැන් සමහර අයට මේ ඇතුලේ ප්‍රශ්න උද්ගත වෙලා තියෙනවා. ඇත්තටම මේ සමහර සර්ජරි ප්‍රමිතිගත නැති වුණොත් එහෙම නැත්නම් ඒකේ ගුණාත්මක භාවය නැති වුණොත් ඒකෙන් අපේ ශරීරයට ප්‍රශ්න වෙන්න පුළුවන්. ශල්‍යකර්මයක් හරියට සිදුවනේ නැත්තං ඇත්තරම එක ගුණාත්මක භාවය හරියට සිදු නැත්තං විශාල ප්‍රශ්න ඇතිවෙන පුළුවන්. ඒ නිසා මේකදී ඔබ යම් කිසි කොස්මටික් සර්ජරිකක් හරි ප්ලාස්ටික් සර්ජරිකක් හරි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ප්‍රධාන කොටස් දෙකක් ගැන ඔබ අවධානය යොමු කරන්න ඕන. එකක් තමයි ඔබ යන වෛද්‍යවරයා කවුද කියලා. ලංකාවේ බෝඩ් සෙරිෆයිඩ් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු ඉන්නවා. හැම දිස්ත්‍රික් හැම පළාතකම මේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් සාමාන්‍යයෙන් ඉන්නවා. කොළඹ ප්‍රදේශයේත් ඉන්නවා. එතකොට ඔබ හමුවන වෛද්‍යවරයා ලංකාවේ බෝඩ් ඔෆ් ස්ටඩි කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි රෙගියුලේට් කරන්නේ ඒක. ඒකෙදී බෝඩ් සෙරිෆයිඩ් ප්ලාස්ටික් සර්ජරි කෙනෙක් කියලා දැනගෙන ඔහු සම්බන්ධ කරගන්න. ඒකෙන් ඔබේ පළවෙනි ප්‍රශ්නේ උත්තරයක් හම්බෙනවා. මොකද ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවත් හදාarලා තවත් වැඩිපුර අවුරුදු 5ක් වගේ කාලයක් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාවත් හදාarලා තමයි ඒගොල්ලන්ගේ ශේෂ්ත්‍රයට එන්නේ. ඒ වගේම ඔබ යන රෝගල ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද මේක ඉතාමත්ම අපි කියනවා ජීවාණු හරණය ස්ටෙරිලිටි එක 100% මේන්ටේන් කරන්න ඕන දේවල්. ඒතර ඒ වගේ මේන්ටේන් වෙන්නේ නැත්නම් ඉන්ෆෙක්ෂන්ස් විස බීජ යන්න පුළුවන්, තුවාල රසවන්න පුළුවන්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ යන රෝගලත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපකරණ වගේ දේවල් තියෙන නවීන තාක්ෂණයේ තියෙන රෝහලක්ද කියන එක තෝරගන්න ඕනේ. අන්න ඒ ප්‍රධාන ප්‍රශ්න දෙක විසඳගත්තොත් මං හිතන්නේ අතුරු ආබාධයක් නැතුව ප්‍රශ්නයක් නැතුව ඔබ මේ ප්ලාස්ටික් සර්ජරි ජර්නි එක එහෙම නැත්නම් කොස්මෙටික් සර්ජරි ජර්නි එක යනවා. ඒ නිසා ඔබට ආරාධනා කරන්නේ වෛද්‍ය මාමුණ ගහෙන්න පුළුවන්, කතා බහ කරන්න පුළුවන්, සියලු කාරණා ඔබට විසඳා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මුලින් සඳහන් කළා වගේ නිසි වෛද්‍යවරයෙක්, හරියට පුහුණුව ලැබූ වෛද්‍යවරයෙක්, ඒ සර්ටිෆයි වෙච්ච වෛද්‍යවරයෙක් තෝරා ගන්න ඕනේ. ඒ වගේම තමයි රෝහල තෝරා ගැනීමේදී අනිවාර්යයෙන්ම මේ නවීන තාක්ෂණික ක්‍රමවේදත් එක්ක මේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධව වග කියන රෝහලක් තෝරගන්නවා. ඉවිට තමයි ඔබට මේ සාර්ථකභාවය එකතු කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා කිංස් හොස්පිටල් ඔබ වෙනුවෙන් ඉන්න හැම වෙලාවෙම. ඒක නිසා ඔබට ආවොත් මේ සියලු ගැටලු විසඳාගෙන අස්සන ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. කොහොමද ස්තුති වෛද්‍යතුමනි. ඔබට ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක රැඳෙන්න. අපි හැමදාමත් මේ වගේ කතා බහ ඔබට එකතු කරනවා.